ඒ පාප් වහන්සේ තෝරගද්දී ඔයගොල්ලෝ දැක්කද ඡන්ද විමසීමක් කරනවා. ඡන්ද විමසීමේදී ඒගොල්ලෝ ඡන්දය වැඩක්ුන් නැත්තම් ඒ කියන්නේ ඡන්දය ප්‍රකාශ කරලා අවසානයේදී එකෙක් තෝරගත්තේ නැත්තම් ඒක පුච්චනවලු. එතකොට කළු පාට දුමක් යනවලු. එතකොට මිනිස්සු දැනගන්නවලු කළු පාට දුමක් කියන්නේ තාම තෝරාගෙන නැහැ කියලා. ඊට පස්සේ ඒ ඡන්දෙන් කවුරුද තෝරගත්තොත් එහෙම ඒකත් අර බැලට් පේපර්ස්නේ පුච්චනවා. එතකොට සුදු පාට දුමක් යනවා. එතකොට මිනිස්සු ජයഘോഷණ කරනවලු මේ මොකද්ද සුදු පාට දුමක් ආවේ එක්කෙනෙක් තෝරගත්තා කියලා. මං අහන ප්‍රශ්න තමයි කොහොමද කළු පාට දුමක් හදාගන්නේ? කොහොමද සුදු පාට දුමක් හදාගන්නේ? කෙමෙසි ප්‍රශ්නයක් නේ. මට අදාළයිනේ. ඒකයි මං අහන්නේ. හරි. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඔය කළු පාට දුමකට අපිට හේතු කරගන්න පුළුවන් චක්‍රීය සංයෝග. අපිට ඉදිරියේදී හම්බ වෙනවා 25 ළමයින්ට නම් උගන්වලා තියෙන්නේ. 27 26 ඔයාලට නම් නැහැ. හරි. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ කළු පාට දුමක් හදාගන්න එයාලා දානවා මෙන්න මේ සංයෝගය. හරි. ඒකට අපි නමක් කියනවා ඇන්ත්‍රසීන් කියලා. හරිද? සාමාන්‍යයෙන් මේ වගේ කාබන් ප්‍රතිශතය වැඩි. එතන වලයාකාරය කියනකොට ඕගොල්ලෝ දන්න විදිහට මේවා පිච්චුවොත් එහෙම කළු පාට දුමක් තමයි එන්නේ. සාමාන්‍ය කළු පාට දුමක්. හැබැයි මේක විතරක් නෙවෙයි ඈ. මේගොල්ලෝ මේකත් එක දානවා KClO3 අය සල්ප නම් දාන්නේ මන් දන්නේ. කොහමරි මේ ටික දාලා තමයි කළු පාට දුමක් ගන්නෙ. හරි. ඔයාලට පුළුවන් ගෙදරදී කළු පාට දුමක් හදාගන්න රිජිෆෝම් පුච්චලා. හේතුව රිජිෆෝම් කියන්නේ මෙන්න මේක. හරි. මෙන්න මේ වගේ සංයෝගයක්. ඒක තව එකක් තියෙන්න ඕනේ. හරිද? මේ වගේ කාබන් වලයාකාර කාබන් එකක් තිබ්බා කියන්නේ අනිවාර්යයෙන්ම සුදු පාට දුමක් නෙවෙයි කළු පාට දුමක් හම්බ වෙනවා. අදලා බලන්න. ඔයාලට පුළුවන් මම කරේ උත්සවයකදී කළු පාට දුමක් හදාගන්න මේක දාන්න. හරි. එතකොට කොහොමද සුදු පාට දුමක් හදාගන්නේ? කියන්න බලන්න. දන්නේ නැහැ නේද? සුදු පාට දුමක් හදාගන්නේ. හරි. ඔයගොල්ලෝ ගෙදර දුම් අල්ලනවා නේද? කට්ට කුමජ්ජකට දාලා අල්ලන්නේ. ඒ දුම් අල්ලද්දී ඔයා පාවිච්චි කරනවා රෙසින්. නැත්නම් අපි කියනවා මම දන්නේ රෙසින් නේ. ඔව් රෙසින්. ඔය සාමාන්‍යයෙන් පයින් කියලා ගස් වර්ගයක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඔය පයින් ගහේ තියෙන අර ඉටි වගේ දෙයක් හරි රෙසිනයක් මේක අරන් අපි පිච්චුවොත් එහෙම මොකද වෙන්නේ සුදු පාට දුමක් තමයි යන්නේ. හරි. ඉතින් ඇත්තටම මේක ජර නෙමෙයි මේ පයින් ගහේ තියෙන රෙසිනයයි පයින් රෝස් කියලා කියන්නේ. ආය KClO3 ආය මේක මේ හොඳට පිච්චෙන්න. සාමාන්‍යයෙන් බාගෙට පිච්චුනොත් එහෙම කළු පාට දුමක් යනවනේ. හොඳට පිච්චෙන්න මේගොල්ලෝ දානවා ලැක්ටෝස්. ඒ කියන්නේ සීනි. හරි ලැක්ටෝස් දානවා මේක මොකටද දාන්නේ හොඳට පිච්චෙන්න. හරි. එතකොට සුදු පාට දුමක් තමයි යන්නේ. ගෙදරදී සුදු පාට දුමක් ගන්න ඉතින් දුම්වල තමයි. දුම්වල ගැහුවා නම් සුදු පාට දුමක් තමයි නේ. ඔයාලා දුම්වල ගහද්දි කළු පාට දුමක් දෙන්නේ නෑ නේ සුදු පාට දුමක්. ඉතින් මේක තමයි ඔය පාප් වහන්සේගේ අලුත් පාප් වහන්සේ කෙනෙක් තෝරගද්දි කොහොමද සුදු පාටයි කළු පාටයි දුමක් හදාගන්න විදිය.